අද පේනවා ඉවක් කලින් හදපු සකුල්ලක් තියෙනවා. ඒයිත අප විකාර කතා කරන්නේ. සෝරි. අය ප්ලීස්. හයි යාළුවනේ කොහමද? ඔයාලා බලන්න ඇති මම මේ ඉන්නේ කොහෙද කියලානේ. මම මේ ඉන්නේ යාළුවනේ උස කුල්ලක් උඩ. පේනවනේ. හරි වදාලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් කරන්න යන්නේ බෙඩ් එකක් උඩ පයින්න. what? ඔව් බෙඩ් එකක් උඩ පයින්න. බයි. මෙහෙම නෙමෙයි. මෙන්න මෙහෙමයි. ගල වැටෙනකොට ඔන්න ඔහොම බෙඩ් එකක් තියලා රීස්පවුන් වෙලා තමයි මේවා වෙන්න ඉන්නේ. ඉතින් එහෙනම් අපි අද උස කුල්ලක් හදලා බලමු කොච්චර බෙඩ් සංඛ්‍යාවකින් පයින්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් යාළුවනේ අපි මේ කණුව මේ හරින් ගන්න පටන් ගමු. ඉතින් මෙතනින් ලස්සන කොටුවක් ගහගමුකෝ දැන්. දැන් ඉතින් පැනලා බලන්න තමයි තියෙන්නේ. බලමු පැනලා. බොහොන්දුකේ යාළුවනේ ඒකේ උස මාර උසක් තියෙන්නේ නේද යාළුවනේ? ඔන්න හැදුවා. කොහොමද කුළුනේ උස? ඕම් බලමු යාළුවනේ කුළුණ ළඟට ගියා. දැන් අපි කුළුනේ උඩට යන්. යාළුවනේ සුදු පාට නා. මේ යාළුවනේ තාම ඉවර නෑ. ඔය බලන්න යාළුවනේ. මේ අන්න නොපෙනීම ගියා. ඒ තව යන්න ඕනේ යාළුවනේ අර පේනවනේ. ඔන්න අපි උඩට ආවා. කොහොමද උස? මුලින් මෙන්න මෙතන චෙස්ට් එකක් කියන්නේ බැරල් එකක් ප්ලේස් කරමු. මෙතනින් බෙඩ් එකක් එක ඇඳක් ගහලා ඒකේ රීස්පවුන් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට ඉතින් යාළුවනේ දැන් අපි මේක බෙඩ් 27කින් පුරව ගන්න ඕනේ. ඒක ඉතින් පට්ට අමාරු වැඩක් යන්නේ මේකට විනාඩිය ගණක් ගියා. ඉතින් මම මේක ඔයාලට පට්ට ස්පීඩ් එකේ මේ වීඩියෝ එක යවනවා. 27ක් තියෙනවා. නිදාගමු. 27ක් තියෙනවා යාළුවනේ. එහෙනම් අපි උදේ පාන්දරම වැඩේ පටන් ගමු. හරිනේ යාළුවනේ එහෙනම් ඔන්න උදේ වුණා. අර තවත් හද පේනවා. අනිවාර්යෙන් ඉඳ ඇවිල්ලා තියෙනවා අපිට. බෙඩ් 27ක් තියෙනවා. අපි එහෙනම් එක එක අරන් පයිමු දැන් යට. බලමු මේ 27 කී පාරක් අපිට මේ බෙඩ් රීස්පවුන් එක දාගන්න පුළුවන් වේද කියලා. මට ඒ සර්වයිවල් නෙමෙයි දැම්මේ. මට උනා කියන්න ඔය යාළුවනේ සර්වයිවල් දාන්න. එහෙනම් දැන් අපි ගැම්මට පනිමු බලමු මොනවා වෙයිද කියලා. බලන්න පළවෙනි පාර හරි ගියාද කියලා නෑ. ඔව් යේ යාළුවනේ පළවෙනි පාර මේ කොහෙද මේ? ගණන් ගන්න ඉතින් පේපා. ඉතින් මේ මෙයා ඒක සර්වයිවල් කියන්නේ අර අතන සර්වයිවල් දාලා රීස්පවුන් එක දාලා තිබෙන එක. ඒව අදාළ නෑ. ඔයාලා මගේ channel එක subscribe කරාද? නැත්නම් subscribe කරන්න. යාළුවනේ ඉතින් අපිට එකක් බැරි වුණා. එක chance එකක් බැරි වුණා. අපි දෙවෙනි chance එක බලමු. ඔන්න ඔහොම ටිකක් සිලෙක්ට් කරන්න ඕනේ. මේ පේනවනේ පැත්තක් මඳුර වෙලා ගියා. ඔව් යම් බහිමු පනිමු. හරි බලමු. රීස්පවුන්. ඔයෝ එක දෙකක් බැරි වුණා යාළුවනේ. කමන්නේ අපි සැලෙන්නේ. පනිමු ඊළඟ එකත්. වැටෙනවා. හරි බලමු. මේත් හරි ගියේ නෑ යාළුවනේ. තුනක් බැරි වුණා. අපි හතර බලමු. හතර. බෙඩ් එක වැදුනේ නෑ යාළුවනේ. කොහෙද ඉතින්? පහ. ඔයාලා මේක නෑ වදින්න. යේ! පහෙන් එකක් හරි. අපි දැන් ඔන් 5 පාරක් වැඩේ කරා. පහෙන් එක පාරක් ඔන්න යාන්තම් හරි ගියා. මොනේ මාරම වෙලාවක් යන්නේ මේකට. මේක උඩට එන්න. ඒක ඔයාලට නම් ඉතින් වැඩි ගාණක් නෑ මං ඔවා. ස්පීඩ් දාලා තියෙන ඉඳ යාළුවනේ. බලන්න මම බෙඩ් එක ගන්න නැතුව යන්නේ. අපි මේ පාර බලනවා වගේ. බලමු අපිට පුළුවන් වේද කියලා. ඕ yes බෙඩ් එක ගැහුවා බලමු. ඌ යාළුවනේ දෙවෙනි පාරටත් එකම ගොන් වැඩේ දෙපාරක් කරලා. එහෙනම් ඉතින් මම දැන් කුණට ඇවිල්ලා සර්වයිවල් දාගත්තා.
මේ පාරවත් මේ බෙඩ් එකට මට මේ බෙඩ් එක ක්ලික් කරන්න අමතක වෙනවා. ඒකයි කියන එකපාරක් යට රිස්පවුන් එක වැටුණාට පස්සේ ආයෙ ගන්න බීමට වැටුණා. ඕ yes යේ හත්වෙනි පාරත් අපි දිනුම්. බාණ්ඩ යාළුවනේ ඉතින් කොහොමද හැකියාව? හරි යාළුවනේ අපි හත් පාරක් නේද පැන්නේ? 1 2 3 4 5 6 7යි. හතක් පැන්නා. අද එච්චර පයින්නේ 7 8 9 10 10 පාරක් පැනලා බලමු අපි 10 පාරක්. ඔව් අපි 10 පාරක් පනිමු යාළුවනේ. කිසි බයක් සරක් නැහැ. 10 පාරක් පනිමු. දැන් 7න් දෙකක් හරි ගියා. ඒක නම් වැදුන්නේ නැහැ බෙඩ් එකේ. ඌ යාළුවනේ ඒකත් වැදිලා. යේ එහෙනම් අපි ඔන්න 8 පාරක් පැන්නා. 8 පාරෙන් 3 පාරක්ම හරි ගියා. හරි යාළුවනේ එහෙනම් දැන් අපි 8 පාරක් පැන්නා. 8 පාරෙන් 3 පාරක් හරි ගියා. මුලින් මේක ක්ලික් කරලිමු. 8 පාරෙන් 3 පාරක් හරි ගියා නේ යාළුවනේ. ඒ හින්දා යේ බලමු 9 වෙනි පාර පැනලා බෙඩ් එක මෙහෙම දාලා බලමු. අනේ ඒක වැදිලා නැහැ. වැදිලා නැහැ. 9 වෙනි පාරත් බැරි වුණා. යකෝ වැටි. හරි. එහෙනම් මේ තමයි අවසාන වතාව. 10 වෙනි පාර. එහෙනම් ඔන්න අපි 10 වෙනි පාරටත් පනිමු. හරිම බෝරින් මේක වැටෙනවා. යේ එහෙනම් ඔන්න අපි 10 වෙනි පාරටත් වැටිලා. 10 වෙනි පාර කියන්නේ 4නේ. yes අපි 4 පාරක් බෙඩ් එකක් බැටරි ස්පවුන් එක දින්නා. මොකද තියාලෝනේ ගැම්ම. මේ බෙඩ් එක එකතු කරගමු. හරිනේ. යේ එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙ දවසක හම්බෙමු. bye bye ටටා see you day. subscribe කරන්න.